ආයිබෝවන් මොකද්ද මේ හැමෝම කතා වෙන අස්වැසුම අලුත්ම නාම ලේඛනය? අපි ඒ ගැන හොයලා බලමු. මේ වගේ තොරතුරු දැනගන්න දැන්ම අපගේ channel එක subscribe කරන්න. සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ වන විට අස්වැසුම නවතම නාම ලේඛනයක් ප්‍රසිද්ධ කර තියෙනවා. ඔවුන් මෙය අස්වැසුම දෙවන අදියර දෙවන නාම ලේඛනය ලෙස නම් කර ඇත. පසුගිය වසරේ ප්‍රසිද්ධියට පත් කරන ලද අස්වැසුම දෙවන අදියර සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛනයේ දිගුවක්. එසේ නොමැතිනම් එහි ඉතුරු කොටස විදිහට තමයි මෙම නවතම නාම ලේඛනය ප්‍රසිද්ධ කර තිබෙන්නේ. පළමු නාම ලේඛනය ප්‍රසිද්ධ කරන අවස්ථාවේදී යම් පිරිසකගේ අයදුම්පත් processing හෝ pending යන අවස්ථාවේ පැවති අතර එම අයදුම්පත්වල අවසන් තීරණය ඒ වන විට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ගෙන තිබුණේ නැහැ. මෙන්න මේ අයදුම්පත්වල අවසන් තීරණය තමයි මේ දැනුම් දී තිබෙන්නේ. මම කලින් කියපු ආකාරයට ඔබගේ අයදුම්පත් processing හෝ pending ආකාරයට පැවතියා නම් ඔබ අනිවාර්යෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකය වෙත ගොස් ඔබගේ නම තිබේදයි පරීක්ෂා කරගන්න. නොමැතිනම් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවිය වන www.wbb.gov.lk වෙත පිවිස මාර්ගගත ආකාරයට ඔබගේ නම තිබේදයි පරීක්ෂා කරගන්න. මේ නාම ලේඛනයේ ඔබගේ නම නැත්නම් හෝ සිටින දීමනා කාණ්ඩය ගැන සෑහීමකටපත් නොවේ නම් ඔබට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකිය. ඒ සඳහා අප්‍රේල් මාස 10 වෙනිදා දක්වා වන සීමිත කාලයක් ඔබට ලබා දී ඇත. එමෙන්ම දීමනාවට තීරීපත් වී ඇති අය පිළිබඳ සෑහීමකටපත් නොවේ නම් ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමටද අප්‍රේල් 10 වෙනිදා දක්වා වන කාලය ලබා දී ඇත. එමගින් වඩාත්ම සුදුසු පවුල් ලේඛක වෙත දීමනාව ලබා දීමට ඔබටද දායක විය හැකිය. මෙම අභියාචනා හා විරෝධතා ලිඛිතව හෝ ඔන්ලයින් යන ඕනෑම ආකාරයකින් ලබා දිය හැකිය. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු නොපමාව හා නිවැරදිව දැනගැනීමට දිගටම අපිත් සමග රැඳී සිටින්න. නොදන්නා අයට දැනගැනීමට ෂෙයා කරන්න. හැමෝටම ජය වේවා.